හරි අපි කතා කර කර හිටියේ 1999 අගෝස්තු MCQ එකේ ප්‍රශ්න කතා කරලා 30ක් අපි වල අවසන් කරලා තියෙනවා. අපි 31 වෙනි ප්‍රශ්න කතා කරන්න බලමු. බලනවල 31 ප්‍රශ්නේ තියෙන්නේ සිද්ධාන්ත කොටසක් වලින් අහලා තියෙන්නේ. මේක අහන්නේ මෙහෙමයි. පාත සදාන් දේවලින් කුමක් බර්නුලි මූලධර්ම මගින් පැහැදිලි කර නොහැකිද කියලා අහන්නේ. ඒතර බර්නුලි මූලධර්ම මගින් පැහැදිලි කර නොහැකි සිද්ධාන්තය අහන්නේ. ඒතර ඔයාලා එකේ කියනවා වාතය තුළ බැවෙමින් ගමන් කරන බෝලයක පතේ වක්‍ර වීම. හරි. ඒතර ඔයාලා ඉගෙනගෙන නැති දැන් බර්නුලි මූලධර්මෙන් කියලා කියන සරලව කිව්වොත් දැන් බර්නුලි මූලධර්මයේ තියෙන මොකද්ද? පීඩනය දන ඒකක පරිමාවක චාලක ශක්තිය දන ඒකක පරිමාවක විභව ශක්තිය. මේක නියතයක් කියලා තමයි කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් තිරස්ව ගත්තොත් ඒ විභව ශක්තිය වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ දෙක තමයි විචල්්‍ය වෙන්නේ. එතකොට ඒ කියන්නේ පීඩනයයි හරිද? පීඩනයයි මෙන්න මේ වේගයයි. ওই දෙක නියතයක් වෙන්නේ. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? මේ x ධන y තමයි k වෙන්නේ. ඒ විචල්්‍ය දෙක එකතුවක් නියතයක් වෙන්නේ. එහෙනම් මේ විචල්්‍ය වැඩි වුණොත් එහෙම මේක අඩු වෙනවා. මේ කියන්නේ බර්නුලින් සරලව කියන්නේ පීඩනය වැඩි වෙනකොට හරිද වේගය අඩු වෙනවා. පීඩනය අඩු තැන්වලදී වේගය වැඩි වෙනවා. ඕක තමයි සිද්ධාන්තය. එතකොට මේක ඔය බෝලයක කතාව වල දාන්නේ ක්‍රිකට් වලදී ඔය පන්දුව ස්විං කරන කොටයි දඟ පන්දුව යන කොටයි බෝලේ භාවිතා කරන එක පැත්තක් රළුවට තියා ගන්නවා. අනිත් පැත්ත සුමටව තියා ගන්නවා. එතකොට මෙන්න මේකෙත් අර වායු ධාරා මෙහෙම ගමන් කරනකොට බෝලේ හිතනවා මේ පැත්තට යන්නේ කියලා. වායු ධාරා මෙහෙට යන්නේ. එතකොට මේ පැත්තේ වාතයේ වේගෙන් යනවා. මේ පැත්තේ වේගය අඩුවෙන් යනවා. හරිද? රළු හින්දා. එතකොට එන්නේ මේ පැත්තේ වේගය වැඩි වෙනවා මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. මේ පැත්තේ පීඩනය වැඩි වෙලා බෝලය මේ පැත්තට වක්‍ර වෙන්න බලනවා. ඒක තමයි ස්විං වෙනවා කියලා. එතකොට එහෙනම් බෝලයක ඔය චලිතය පැහැදිලි කරන්නේ බර්නුලි වලින්. එහෙනම් වාතය තුල බැමිමින් කියන්නේ ස්පිනින් බෝල එකත් ඕකමයි වෙන්නේ. ගමන් කරන බෝලයක පතේ වක්‍ර වීම බර්නුලි සිද්ධාන්තයට අනුකූලයි. එහෙනම් එක නොහැකිද කියන එක හැකි එකක්. ආහස් යානයක් මත උඩු අතට ඇති වෙන එසවුම් බලය. ඒකත් එහෙමනේ. ඔයාලා මේ ගණන් හදලත් ඇති. ආහස් යානයක තටු හදලා තියෙන මේ විශේෂ වක්‍රාකාර හැඩේ හින්දා ආහස් යානය මෙහෙට යනකොට හැදලා තියෙන්නේ උඩින් යන වායු ධාරා ඔහොම යනවා. පහළින් යනවා මෙහෙම යනවා. එතකොට මේ පහළ පීඩනය වැඩි. ඒක පහළ වායු ධාරා වේගය අඩු වෙන්න හදලා තියෙනවා. හරි හැඩය හදලා තියෙන්නේ එහෙම. උඩ පීඩනය අඩු වෙනවා. එතකොට මේ පැත්තේ වේගය වැඩි වෙනවා. මෙන්න මේ පීඩන වෙනස මගින් තමයි යානෙ මත ඇති වෙන එසවුම් බලය. අපි ඔකට කියනවා ගතික එසවුම් බලය කියලා. හරි රචනා ප්‍රශ්න දෙකක් වල විභාගෙ මේකට අහලා තියෙනවා. හරි බහුවර්ණත් ගොඩක් තියෙනවා. මම මේකත් ඇවිල්ලා එහෙනම් බර්නුලි සිද්ධාන්තය පැහැදිලි කිරීම. දෙකත් එතකොට උත්තරේ නෙවෙයි. විසිරි පොම්ප් එක ක්‍රියාකාරීත්වය. විසිරි පොම්පයක් කියලා කියන අපි ස්ප්‍රේ එකක් ගත්තොත් එහෙම ඔය සාමාන්‍ය ඔය වාහන ස්ප්‍රේ කරන මේ වගේත් මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම මේකේ තින්ත තියෙනවා. මෙතනින් බටේ තියෙනවා ස්ප්‍රේ කරන එක. මේක සම්බන්ධ කරලා තියෙන කම්ප්‍රෙෂර් එක. එතන මෙතනින් වායු ධාරා වේගෙන් එනවා මෙහෙම. මෙතනින් වේගෙන් වායු එනකොට මේ හරිය පීඩනය අඩු වෙනවා. මේ ඇතුලේ පීඩනය වැඩි. එහෙනම් මේ තියෙන ද්‍රවය මොකද වෙන්නේ? නැත්නම් පේන්ට් එක ඇදිලා යන උඩට. එයිල මෙතනින් විසිරලා යනවා. එතන විසිරි පොම්පේ ක්‍රියාවත් බර්නුලි සිද්ධාන්තයට අදාළයි. ඊට පස්සේ හතරේ කියනවා අවකාශය තුළ රොකට් එක චලිතය. දැන් රොකට් එකක් යනකොට අහසේ ඕකට බර්නුලි බලපාන්නේ නැහැ. මේකෙදි ගන්නේ ඉන්ධන දහනය කළ වේගයෙන් පහළට විදිනවා. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව රොකට් එකම මෙහෙම බලයක් ඇති වෙනවා. ඒ නිසා පැහැදිලි කර නොහැකිද කියන එක තමයි උත්තරේ තමයි එතකොට 4. හරි. උසදී දුම්නලයක් තුලින් දුම් ඉහළ නැගීමත් බර්නුලි තමයි. දැන් මෙහෙම ඔය කර්මාසාර දුම්බට උඩට දාලා තියෙනවා. මේ චිමිනිය. හරි. එතකොට මෙතනදි වෙන්නේ උඩින් යන වාත ධාරා යන්න පුතේ වේගෙන්. වේගෙන් යනකොට මේ උඩ පීඩනය අඩුයි. මේ පෝරණයක් ඇතුලේ පීඩනය වැඩි. ඒතර මෙහි තියෙන දූලි අංශු දුම් එහෙම ටක් ගාලට ඇදිලා ගිහිලා ඉහළ ආසල විසිරලා යනවා. මේකත් ඇවිල්ලා බර්නුලි පැහැදිලි කිරීම. ඔගේ සිද්ධාන්ත ගොඩාක් තියෙනවා. හරි. ඒතර ඒක අහලා තියෙනවා වලකින් බර්නුලි සිද්ධාන්තේ අයිති වෙන්නේ නැත්තේ මොකේද කියලා උත්තරේ ඒකේ 4. මම 31ට උත්තරේ 4. ඊට පස්සේ බලන්න 32 බලන්න. 32 තියෙන භ්‍රමණ චලිතයෙන් අහපු ගාණක් තියෙනවා. 32 කියනවා තම කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා භ්‍රමණය වෙන්න පුළුවන් රෝදයක් මේ රෝදයක් තියෙනවා. හරිද? එතකොට මේ කුඩා ස්කන්ධයක් මේසෙ මත තියලා තියෙනවා මේ. මොන කුඩා ස්කන්ධය අපිට එන්නේ කියලා. M ස්කන්ධයක් තියලා තියෙනවා මේසෙ මත. ආර්දුරින් තියලා තියෙන්නේ කියලා.
එතකොට මෙයා දැන් මේසි කැරකෙන කෝණික ප්‍රවේගය ඔමීගා. මේසි කැරකෙන ඔමීගා කෝණික ප්‍රවේගය. එතකොට ඔයාලෙන් අහන්නේ භ්‍රමණයකලේ කෝණික ප්‍රවේගය ඔමීගා කියක් ගන්නා මොහොතේ ස්කන්ධ ලිස්සා යාම ආරම්භ කරයි මේසේ සිට කේන්ද්‍රයටදී දුර දෙගුණ කළ විට ස්කන්ධ ලිස්සා යාම ආරම්භයට අවශ්‍ය කෝණික ප්‍රවේගය. ඔමීගා වෙනකොට මේක ලිස්සනවා. හරිද? දැන් ඔයාලට කියනවා මේ දුර දෙගුණයක් කරනවා. මම මෙහෙන් අඳින්න. මේ දුර දෙගුණයක් කළා මේ ස්කන්ධේ තිබ්බහම. නම් 2r. හරි එතකොට මොකද වෙන්නේ කියලා අහන මේක ලිස්සන්න මෙයා දැන් මේ ඔමීගා මේකටනේ අදාළ. මෙයාට අදාළ ඔමීගා අහනවා අපි. කොච්චරක් වෙනකොට ලිස්සන්නේ කියලා. එතකොට මෙතෙන්දි බලපාන්නේ සරලව. දැන් මේක මෙහෙම කැරකෙනකොට මෙයා මෙහෙම වෘත්තාකාර පතයක මෙයා අරගෙන යන්නේ. මෙයා මත ක්‍රියා කරනවා මෙහෙට ලිස්සන්න යනකොට මේ පැත්තට තියෙන ඝර්ෂණ බලය. හරිද? ඝර්ෂණ බලය. ඒතර ඝර්ෂණ බලයයි කේන්ද්‍ර අභිසාරී බලය තමයි සමාන වෙන්නේ. මේ දෙක සමාන වුණාම ලිස්සන්නේ. හරි කේන්ද්‍ර අභිසාරී සහ කේන්ද්‍ර අපසාරී දෙකම සමානයි. එහෙනම් අරේ r වෙනකොට ඔමීගා නම් හරි 2r නකොට m. එතකොට මේක මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. අභිලම්බ ප්‍රතික්‍රියාව r නම් බර mg නම් බලදාන f සමානයි μr නේ. f සමාන μr. එතකොට f සමාන වෙන්නේ μr mg ට. එතකොට අවස්ථා දෙකේදීම ඔයාලට තේරෙනවා මේ μ වෙනස් වෙන්නෙත් නැහැ, m වෙනස් වෙන්නෙත් නැහැ, g වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය නියතයක්. එහෙනම් ඔයාලට පුළුවන් මේකෙදි මේක මත ක්‍රියා කරන කේන්ද්‍රාභිසාරී බලය විතරක් අරගෙන මේක හදන්න. හරි මුල් අවස්ථාවේ මොකක්ද වෙන්නේ? කේන්ද්‍රාභිසාරී බලය වෙන්නේ mr ඔමීගා වර්ගය. අයි කරකෙන්නේ අරේකින්නේ. හරිද? දැන් ඔයාලා දන්නා f සමාන ma දැම්මොත් ඕකනේ ඉන්නේ පුතේ. f සමාන ma දැම්මොත් එන්නේ f සමානයි m වරක් කේන්ද්‍රාභිසාරී තොරණේ r ඔමීගා වර්ගය මුල් අවස්ථාවේ. mr ඔමීගා වර්ගය. ඔන්න මම ලියන්නකෝ f සමාන mr ඔමීගා වර්ගය. දෙවෙනි අවස්ථාවේදීත් ඝර්ෂණ බල වෙනස් වෙන්නේ නැහැනේ. දෙවෙනි අවස්ථාවේත් f සමානයි ස්කන්ධ ඒකමයි. හැබැයි දුර දෙගුණයක් කරනවා. 2r ඔමීගා 1 වර්ගය. ඔක 2. හරි ඝර්ෂණ බල නියත නිසා අවස්ථා දෙකේදී මොකද දෙක සමාන කරන්නේ. ඒතර එමුත් වැඩක් නැහැ ලියලා. එහෙනම් r ඔමීගා වර්ගය සමාන වෙනවා. ඒක මම කෙලින්ම ලියනවා 2r ඔමීගා 1 වර්ගය. ආරුත් කැපෙනවා. නේද? එතකොට එහෙනම් ඔමීගා 1 වර්ගයේ සමාන වෙන්නේ ඔමීගා වර්ගයේ බෙදීම 2ට. ඒ කියන්නේ ඔමීගා 1 සමානයි වර්ගමූලය ගත්තාම ඔමීගාට මූල 2යි. ඔන්න ලිස්සා යාම සම්බන්ධයෙන් උත්තරයෙන් අහලා තියෙන උත්තරේ ඔමීගාට මූල 2යි කියලා කියන පළවෙනි උත්තරය. මේක එක හරි. හරිද? මම 33 ප්‍රශ්නේ හදන්නේ නැහැ. 33 පුතේ තියෙනවා මේ printing mistake ගන්න හදන්න බෑ උත්තරේ ඒකේ ඕල්. හරි? මේ අවශ්‍ය අය මේක සටහන් කරගන්න පුතේ වීඩියෝ එක පස්සට හරි අරගෙන ඊළඟ එක බලන්න. ඊළඟ එකේ මම අතර ගන්නේ 33 මං කියන ඕල් ප්‍රශ්නයක් කියලා 34 බලන්න. 34 ටිකක් හිතලා බලන්න මෙන්න මෙහෙම තියෙන්නේ. තාපෙන් අහලා තියෙන දිග L වෙච්ච එක් කෙලවරක් පසලඳ නලයක් එහි විවෘත කෙලවර ප්‍රථමයෙන් ද්‍රවයේ ගිල්නසේ ද්‍රව භාජනයක් තුළට සෙමෙන් සිරස්ස පහත් කරනවා. නලය තුල වාතය පිටවීමක් සිදු නොවේ. නලය තුල ද්‍රවමාවකයේ භාජනයේ ද්‍රව පෘෂ්ඨයේ සිට h දුරක් පහළින් තියෙනකොට නලය තුල වාත කණේදී L2යි. දැන් මෙහෙම ජලයේ තියෙනවා. L දිග නලයක් තියෙනවා. ඔන්න L දිග නලයක් තියෙනවා. හරි ඊට පස්සේ මේක මොකද කරන්නේ? මේක හිමීට ඇතුල් කරනවා ජලය තුලට. එතකොට කියනවා පහළ ඇතුල් කරාම වාතය පිට වෙන්නේ නැත්නම් ද්‍රවමාවකය භාජනයේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳ h ගැඹුරක් දුරින් තියෙනකොට එක් දුරක් පහළින් තියෙන නලය තුල වාත කණේදී L බෙදීම 2යි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එතකොට. දැන් ඔය ගිල්ලුවාම මේ ඇතුළට ද්‍රවය එනවනේ. ද්‍රවය එනවා. එතකොට මෙන්න මේ උස දීලා තියෙන වලට L බෙදීම 2යි කියනවා. L බෙදීම 2යි. වාත කඳේ දිග. එතකොට ද්‍රවමාවකය නලය තුල ද්‍රවමාවකයේ භාජනයේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා h ගැඹුරින් තමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ ටික වලට කියනවා කොච්චරක් කියලාද? h වෙනවා කියලා තමයි කියන්නේ. මේ ටික h වෙනවා. දැන් ඔයාලෙන් අහන්නේ වායුගෝලී පීඩනය සමාන වෙන මොකේද කියලා. ඒතර දැන් මෙතන බලන්න මේ නලය තුල L දිග වායු කඳක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේක ඇතුල් කරා මේක ඇතුලේ පීඩනය වෙනස් වෙනවනේ. ඔයාලා දන්නා PV ගුණිතේ නියතයක්.
PV ගුණිතේ නියතයක්. ඒතර මුල් අවස්ථාවේ ගත්තොත් ඒ පීඩනය මම ගන්නකො P කියලා. නැත්නම් මුල් අවස්ථාවේ පීඩනය ගත්තක අපිට H කියලා. H. එතකොට මොකද්ද? H වායුගෝලික වාතයේ තියෙන මේක H වැඩි කිරීම පරිමාමං ගන්නම් L වරක් හරස්කඩ වර්ගඵල A කියලා. සමාන වෙන්න ඕනේ දෙවෙනි අවස්ථාව මේක ඇතුලේ පීඩනය මං ගන්නම්කො P1යි කියලා. හරිද? එහෙනම් P1 වැඩි කරන්න ඕනේ L බෙදීම දෙක වරක් A වෙයි. ඒ වායු කඳ දින L බෙදීම දෙකයිනේ. ඒතර AL කැපිලා යනවනේ. AL කැපිලා ගියාම වල පේනවා පීඩනය මොකදලා තියෙන ඇතුලේ දෙගුණයක් වෙලා තියෙනවා. පීඩනය දෙගුණයක් වෙලා තියෙනවා. එතකොට ඕක සාමාන්‍යයෙන් ඇවිල්ලා බොයිල් නියමයේ නෙමෙයි පරිමාව අර්ධයක් වෙනකොට පීඩනය දෙගුණයක් වෙනවා. හදලා ගන්න දෙනවා එහෙම. කෙටියෙන් හදනවා එහෙම හැදුවා ඇති. හරි L දිග L බෙදීම දෙකක් වෙනකොට පරිමාව අර්ධයක් වෙනවනේ. PV ගුණිතේ නියතයක්. එහෙනම් පරිමාව අර්ධයක් වෙනකොට පීඩනය දෙගුණයක් වෙනවා. හරිද? එහෙනම් දැන් ඊළඟ කතාව තමයි මෙන්න මෙතන. හරි මෙතන තියෙන වායුගෝලීය පීඩනය පුතේ. මෙතන වායුගෝලීය පීඩනය තියෙන්නේ. මෙතන වායුගෝලීය පීඩනය H කියලාම ගන්න. H කියලා ගමු වායුගෝලීය පීඩනය තියෙනවා. අහන්නේ වලක වායුගෝලීය පීඩනයනේ. එතකොට දැන් මේක තියෙන්නේ H දුරක් ගැඹුරින් තියෙන්නේ. දැන් මෙතන ඉඳලා H ගැඹුරින් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පීඩනය කියලා කියන්නේ මේක ඇතුලේ පීඩනය. ඒක ඇතුලේ පීඩනය කියලා කියන්නේ මොකද්ද එතකොට? ඇතුලේ පීඩනය වල තියෙන 2H. හරි 2H. එතකොට ඇතුලේ පීඩනය 2H නම් ඔයාලට ගානේ කියලා තියෙන්නේ H ගැඹුරින් තමයි තියෙන්නේ. එතකොට මේක ඇතුලේ පීඩනය 2H. එතකොට 2H හැදිලා තියෙන්නේ එහෙනම් මෙතන තියෙන H ගැඹුරක් ඉන්න ද්‍රව කඳ තියෙන්නේ. එතකොට මෙතන පීඩනය H. වායුගෝල පීඩනයත් H එකතු වෙලා තමයි මේ මෙතන පීඩන 2H වෙලා තියෙන්නේ. ඒක තමයි ඇතුලේ පීඩන. ඒ නිසා මොකද උත්තරේ වෙන්නේ? වායුගෝල පීඩන 2H කියලා තමයි එන්නේ. උත්තරය දර වෙන්නේ 3 වෙනි එක. හරි. ඊට පස්සේ බලන්න 35 වෙනි එක. හරි 35 වෙනි එක වල කියන්නේ තාපේ ගානක් අහලා තියෙනවා. ඒ තාපේ ගාන වල කියනවා නිව්ටන්ගේ සිසිල් නියමය තමයි අහලා තියෙන්නේ. ඒතරවල නිව්ටන්ගේ සිසිල් නියමය මතක් කරගත්තොත් මේ ගානේ නම් කියන්නේ මොකද එක්තරා ද්‍රවයක් නියත පරිසර තත්ත්වයන් යටතේදී උෂ්ණත්වය 30ක් වූ කාමරයක් තුල 65 ඉඳලා 55 දක්වා සිසිල් වෙන්න ගත වන කාලය විනාඩි 5යි. 55 ඉඳලා 45 දක්වා සිසිල් වෙන්න ගත වන කාලය තමයි අහන්නේ. හරිද? તો මේ බලන්න. දැන් ද්‍රවයක් තියෙනවා. හරි කාමර උෂ්ණත්වය දීලා තියෙන අපිට කීයද 30යි. මේ ද්‍රවය මේ හදන්නේ අපි 35 වෙනි ගානේ. හරි මේක සිසිල් වෙනවලු මුල් අවස්ථාවේදී 65 ඉඳලා 55 වෙනකම්. 65 ඉඳලා 55 වෙනකම් සිසිල් වෙන්න මිනිත්තු 5ක් යනවා. ඒ කියන්නේ තප්පර 5 වැඩි කිරීම 60ක් යනවා. දැන් කියනවා මේ ද්‍රවය ඔය තත්ත්වය යටතේම සිසිල් වෙනවලු කීය දක්වාද 55 ඉඳලා 45 දක්වා. 55 ඉඳලා 45 දක්වා. සිසිල් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා තමයි අහන්නේ. ඒතර මේ එකම භාජනයේ තියෙන්නේ. ඔයාලා සිසිල් නියම මතක් කරගත්තොත් මේ මතක් කරන සිසිල් නියමය මොකක්ද වෙන්නේ? dq බෙදීම dt සමානයි mc dθ බෙදීම dt සමානයි එප්සිලන් a θ ඍණ θ නෝට. ඔන්න ගණන් හදන්න තියෙන ඔච්චර නිව්ටන් සිසිල් නියමය. ඔයාලට ඕන නම් ගණන් හදද්දී මේ යුගලය ගන්න පුළුවන්. දීලා තියෙන දත් අනුව. එනතම මේ යුගලය ගන්න පුළුවන්. දීලා තියෙන දත් අනුව. එහෙම නැත්නම් මුල් එකයි අන්තිම එකයි ගන්න පුළුවන්. සමීකරණ තුනක් තියෙනවා. මේ දෙක ගන්නත් පුළුවන්. දැන් මේකෙදි අපිට දීලා තියෙන පොතේ උෂ්ණත්වය හානි වීමනේ දීලා තියෙන්නේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න. කවුද? dθ බෙදීම dt. තාපය හානි වීම ගැන කියලා නැහැ. එකම භාජනයේනේ. එප්සිලන් කියන්නේ තාප විමෝචකතාව. ඒක සමානයි. ඒ කියන්නේ භාජනයේ පෘෂ්ඨ වර්ගඵල සමානයි. ඒතර තේරෙනවා නේද මේ ගාන හදන්න ගන්න වෙන්නේ අපිට. මොකද්ද? mc dθ බෙදීම dt සමානයි එප්සිලන් a θ ඍණ θ නෝට. ඔය ටික ගන්න. ඒතර එකම භාජනයක් ඉඳලා අවස්ථා දෙකේ මේ ටික නියතයක් වෙනවා. මම කොටු කරන් නියත ඒවා. හරිද? එතකොට MC කියන එකත් නියතයි. ස්කන්ධේ තාපධාරිතාවක් නියත. ඔන්න බලන්න බහුවර්ණ ගොඩක ඔය වගේ නියත අයින් කරාම ගානේ තියෙන විචල්‍ය දෙකයි නේ. විචල්‍ය දෙකයි තියෙන්නේ. දැන් බලන්න මුල් අවස්ථාව 65 55 දක්වා අඩු වෙනවා. උෂ්ණත්ව වෙනස 65 ඍණ 55. බෙදනවා ගත වෙච්ච කාලය. කීයද? මිනිත්තු 5යි තප්පර නම් 5 වැඩි කිරීම 60.
මේක එහෙනම් සමාන වෙන්න ඕනේ මොකේටද? T කියලා කියන්නේ මේ ද්‍රවයේ උෂ්ණත්වය. දැන් මේ වගේ උෂ්ණත්ව ප්‍රාන්තරයක් දුන්නා මතක තියාගන්න. උෂ්ණත්වය ගන්න මේ දෙකේ එකතුවේ සාමාන්‍යය. ඒක වැදගත්. 65 ධන 55 බෙදීම 2 T කියන්නේ. T නෝඩ් කියන්නේ කාමර උෂ්ණත්වය. අඩු කිරීම 30. ඔන්න ඕනේ. හරිද? ඔන්න මුල් අවස්ථාව. මේක වඩා සුළු කරගන්න 65 55 10. මේක මෙහෙම තියෙනවා 5 වැඩි කිරීම 60යි. 65 55 එකතු කරලා දෙකෙන් බෙදන්න. 6 5 11 120යි 60යි. sorry 5යි 5යි 10යි 6යි 5යි 11යි 12යි 60යි. ඔව් 60න් එකසේ දෙකෙන් 60යි 60න් 30ක් අඩු කරාම 30යි. මේක සමානුපාතේ මොකද දාගන්නේ නේ? ඔන්න මුල් අවස්ථාව. දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේ දුෂ්ණතර වෙන්නේ 55 45. දැන් තේරෙනවනේ 55 රින 45 මම කියනවා 10යි කියලා. බහුවර්ණේ 10යි. කාලය දන්නේ. T වැඩි කිරීම 60. මිනිත්තු T නම් තප්පර කරා සමානුපාතිකයි. හරිද? මෙතන ඉන්නේ මොකද්ද? 55 ධන 45 මේ 55 ධන 45 කීයද? 100යි. දෙකෙන් බෙදුවාම 50යි. 50න් 30 20යි. අය බලන්න බවවර හදලා දැන් ඔක්කොම ලියන්න යන්න එපා. මම පැහැදිලි කරන්න මේ ටික කිව්වේ. හරි. දැන් මේ දෙක පුතේ කොහොම බෙදන්නේ? බෙදුවම 10ට 10 කැපෙනවා. 60ට 60 කැපෙනවා. T උඩට යනවා. එහෙනම් T යට 5යි. සුළු කිරීම T යට 5යි. 30ට 20යි. කියන්නේ 3ට 2යි. 3ට 2යි. එතකොට මොකක්ද වෙන්නේ? T සමානයි 15 බෙදීම 2යි. මිනිත්තු වෙන්නේ මෙතන තප්පර කැපුණානේ. 7.5. අන්න මිනිත්තු 7.5යි. ඔය ගණන් විභාගෙදී අහලා තියෙනවා තේරුම් ගන්න මේවා අයවොත් එම හදන්න ඔය විදියට. මේ සමීකරණ පොඩ්ඩක් මතක් කරගන්න. හරිද? ඊට පස්සේ නියත පද ටික අයින් කරගන්න. අවශ්‍ය විචල දෙක විතරක් ගන්න. මෙන්න මේ තැන්වල උෂ්ණත්ව ගන්න ඉතින් හොඳට තේරුම් ගන්න. සාමාන්‍ය උෂ්ණත්ව ගන්න ඕනේ. හරි ඔය ටික තේරුම් ගන්න. උත්තරේ 7.5 නේ පුතේ. 7.5 කියන්නේ 3. 3 උත්තරේ බලන්න. right. ඊට පස්සේ ඔයාලා කියනවා පුතේ කීයද? 36. 36 කියනවා. 36 කියනවා. අපි 36 වෙනි ප්‍රශ්නේ බලමු මේ ඔය ටිකේ එතකොට බලන්න කතා කරපු ප්‍රශ්න ටිකේ ඔයාලා තීරිත් එක වල විභාග මේ පාර කරනකොට පොඩි මාසෙක කාලයක් තියෙන 26ට ලොකු කාලයක් තියෙනවා. මම ලබන සතියේ තව දෙකකින් විතර ඔන්ලයින් ලයිව් එකක් පටන් ගන්න YouTube එකේ 2026 තියෙන ඔක්කොමලාටම ඒක මේ ෆ්‍රී කරන්නේ ඔක්කොටම කැමති දේ සහභාගී වෙන්න බලන්න. ඔයාලගේ දැන් උනත් මේ channel එක බලලා ඉන්නවනේ යාළුවන්ට පොඩ්ඩක් කියන්න 26 මම තාම දෙකකින් බදාද පටන් ගන්න මේ ලබන සතියේ නේ ඊළඟ සතියේ තුන්වෙනි සතිය බදාද මේ මාසේ දෙවෙනි සතිය බදාද. හරි දිනේ කියන්නම් මම ඔයාලට දාන්නම් මේක බලන්න පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ. ඒතකොට අනිත් අයත් ෂෙයා කරගන්න. ඒකෙදි කතා කරන බලාපොරොත්තු වෙන්නේ පොදුවේ ඒ කියන්නේ MCQ සඳහා වැඩි අවධානයක් යොමු කරලා ඔයාලට පේපර් එකක් දීලා කලින් මම දීලා ලින්ක් එක දාන්න පේපර් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්නම් print out ගන්න පුළුවන් ඒක අරගෙන ඒ ප්‍රශ්න ටික අපි බදාද රෑ 7 9 හෝ 8 10 පැය දෙකක් විතර සාකච්ඡා කරමු. ඒ ගැන මතක තියාගන්න. මේකත් මම මේ ළඟදි කරේ මේ ළමයිට මේකත් වැදගත් වෙයි කියලා 26ට මේක වැදගත්. ඒකට බලන්න පුළුවන් නම් යාළුවන්ට පොඩ්ඩක් කියලා උදව්වක් ගන්න ප්‍රශ්න 5 10 විතර තමයි කතා කරන්නේ පොඩි තීර ටිකක් සමහර 26ට මේ තාපි ඉවර නැත් දන්නෙත් නැහැ ඔක්කොම ප්‍රශ්න කරනකොට. මේකත් මම පොඩ්ඩක් ලබන සතියේ නේ තවත් දෙකක් වෙනස් කරනවා. මේකෙත් මම ඔයාලට අර මොනවා හරි යුනිට් වයිස් අරගෙන MCQ ටාගට් කරලා මොනවා හරි එකක තියෙන ප්‍රශ්න විතරක් කතා කරන්න හදාගමු. දැන් ඩොප්ලාචර් ගානික අපි ඔක්කොම හදලා දාමු. තීර ටිකත් එක්ක. හරි. දැන් තාපේ තියෙනවා නම් ඔය දැන් මේ වගේ තාප සංක්‍රමණය හරි නිව්ටන් සිසිල් නේ ඒ වගේ ඒ ටික අපි කතා කරමු. අන්න ඒ වගේ දෙයක් අපි කරමු. මේක අර මේ දවස්වල මම කරේ මේ විභාගයට මාසයක් තින් ඉඳලා ළමයි වගේ පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් කතා කරමු කියලා.